guys, welcome back to my YouTube channel. මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔය channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ වීඩියෝත් එක්ක ටිකටම එකතු වෙලා ඉන්න channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. Okay, ඔයාලා දැනටමත් දන්නවනේ අද මගේ vlog එක මොකක්ද කියලා. ඉතින් මේ තමයි මගේ ටෙමු ඕඩර් එක. ඉතින් අද ටෙමු ඕඩර් එක ආවා. මම මේක අන්පැකින් කරලා ඇත්තටම මේකේ තියෙන දේවල් වලින් සර්ප්‍රයිස් gift box එකක් හැදුවා. ඉතින් මම හිතුවා මේ vlog එක මුලින් ඉඳලම ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් එන්නකෝ මේකේ මොනවද තියෙන්නේ කියලා බලන්න. ටෙමු ඕඩර්ස්. ඉතින් මගේ channel එකේ ඉන්නේ යාළුවා අහලා තිබ්බා ටෙමු ඕඩර්ස් ගැන පොඩක් විස්තර කියන්න කියලා. මේවල shipping tax අන්න ඒ වගේ දේවල්. ඒ නිසා මම හිතුවා මුලින් මේ වැඩේ පොඩ්ඩක් කියලා ඉන්න. මෙහෙමයි දැන් ටෙමු ඕඩර්ස් අපි ගත්ති සාමාන්‍යයෙන් ඩොලර් 10කට වැඩි ඕඩර් එකක් දාන්න ඕනේ අපි මොන හරි ඕඩර් කරගන්න නම් ටෙමු app එකෙන්. ඉතින් ඒත් එක්කම මේවට shipping add වෙන්නේ නැහැ. free shipping තමයි. අනිත් එක හැම තිස්සෙම ටෙමු එකේ ගොඩාක් ඩිස්කවුන්ට් තියෙනවා එක එක දේවල් වලට. tax කියලා වෙනම ගාණක් නම් add වෙන්නේ නැහැ ඔයාගේ ඕඩර් එකට. හැබැයි ඔයාගේ ඕඩර් එකේ total cost එක ඩොලර් 10කට වැඩියෙන් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඕකේ ඉතින් මේ තියෙන්නේ මගේ ටෙමු ඕඩර් එකේ මම ඕඩර් කරපු item දෙක. මේ තියෙන්නේ මම ඕඩර් කරපු පළවෙනි item එක. ඉතින් මේක men's casual shoes එකක්. මම මේක ඇත්තටම ඕඩර් කරේ ඉතින් මට gift box එකක් හදන්න. බලමු මේක ගලවලා තව item එකක් තියෙනවා. ඒකත් shoes දෙකක්ම තමයි. ඒකත් මට නෙමෙයි gift box එක හදන්නමයි ගත්තේ men's shoes දෙකක්. මේ items දෙක තමයි අද මම ඕඩර් කරලා තියෙන්නේ. මම මේ දෙක ඔයාලට අන්පැකින් කරලා පෙන්නන්නම් හරියට. මේ ඕඩර් එකේ ඉන්න මට දවස් 11ක් ගියා. හැබැයි මේක හොඳට ට්‍රැකින් වෙනවා. ඕඩර් එක දාපු දවස් ඉඳලා වගේ ගෙදරට එනකම්ම ඕඩර් එක හොඳට ට්‍රැකින් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කලින් ටෙමු ඕඩර්ස්ුත් එහෙමයි. ඒ නිසා ඕඩර්ස් එන්නේ නැහැ කියලා නම් බය වෙන්න දෙයක් නැහැ කොහොමත්. අපි මුලින්ම බලමු මේ item එක. මුලින්ම black shoes එක බලමුකෝ. මේක ගැන කියනවා නම් ඇත්තටම මේක quality එකට තිබ්බා. ඒ කියන්නේ දාලා තිබ්බ photos වල තියෙන විදිහටම quality එකට තිබ්බා. ඉතින් ඔයාලා මොන හරි online shopping කරනවා නම් මොන හරි order කරනවා නම් online ඔයාලා ඒක photo එක දැක ගමම නෙමෙයි. ඉතින් ඒක ඇතුලේ තියෙනවානේ. ඒක කලින් ගත්තා ඒකට දීලා තියෙන reviews ඒ වගේම photos videos අන්න ඒ දේවල් බලලා පොඩ්ඩක් රිවිව් රේට් එකත් බලලා මොන හරි ඕඩර් කරා නම් ගොඩක් වෙලාවට ඉතින් ඔයාලට ඕඩර් කරන දේ සල්ලි අපරාධි කියලා හිතෙන්නේ නැහැ. ඔයා හිතන විදිහටම ගන්න පුළුවන්. ඒ නිසා මොන හරි ඕඩර් කරද්දී අන්න ඒ දේවලුත් ටිකක් බලන්න. මම මේ ටෙමු ඕඩර් එකෙන් ගත්ත items ලස්සන gift box එකක් හදලා ඒ ඔක්කොම හදන විදිය හදන දේවල් ඔයාලත් එක්ක share කරගන්නවා ඉස්සරහට tutorial වලින්. ඒ නිසා වීඩියෝ එකත් එක්ක ටිකටම ඉන්න කියලා හැමෝටම invite කරනවා. ඉතින් මේ තියෙන්නේ මම ගත්ත second item එක. මේ shoes වල size මම ගත්තේ 43. ඔයාලත් ඉතින් shoes ගන්නවා නම් හරිම size එක බලලා එකපාර order එක දාන්න. එතකොට ඔයාලට පස්සේ මේක return කරගන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එකපාර order කරද්දී හරියටම order කරගන්න. මේකත් කලින් shoes දෙක වගේමයි quality එකට තිබ්බා. මේකත් මම ගත්තේ gift box එකට දාන්නමයි. මගේ අද ඕඩර් එකෙත් මම ඕඩර් කරපු item දෙකම quality එකට තිබ්බා. ඉතින් මම ඕනි කියලා හිතපු විදිහටම තිබ්බා. photos වල තිබ්බ විදිහට. ඒ නිසා මට මේ orders වල කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. මෙච්චර කල් ටෙමු එකෙන් දාපු orders වලට නම්. ඉතින් ඒ නිසා ඔයාලත් ටෙමු එකෙන් shopping කරද්දී මම අර කලින් කියපු විදිහට item බලලා හරියට order එක දාගන්න. දැන් ටෙමු ඕඩර් එක අන්පැකින් කරලා ඉවර වුණ එකේ මට තියෙන්නේ gift box එක හදාගන්න. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් surprise gift box එකක් ලේසියෙන්ම cardboard use කරලා අපි හදාගෙන ඒකට දාන්න ඕනේ item wrapping කරගන්න විදිහ, ඒ වගේම ලස්සන card එකක් හදාගන්න විදිහ, මේ වගේ පුංචි දේවල් ටිකක් එකතු කරලා කාට හරි දෙන්න යන gift එක ලස්සනට දෙන්න පුළුවන් විදියක් තමයි මම අද ඔයාලත් එක්ක මේ share කරගන්නේ.
මගේ channel එකේ ගොඩක් යාළුවෝ ඉන්නවනේ aesthetic web craft වලට ආසය. ඉතින් ඒ නිසා මම හිතනවා ඔයාලා අදගෙන ආපු මේ ටිකක් වෙනස් විදිය vlog එකකටත් ගොඩක් ආස වෙයි කියලා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාගෙන යන්න. වීඩියෝ එක කොහොමද කියලා වගේ අදහස් කමෙන්ට් එකක් විදියට දීලා යන්න. ඉතින් ඔන්න දැන් මම මේ gift box එක හදන්න තමයි යන්නේ. මම මුලින්ම පෙන්නන්නම් මට මේකට ඕන දේවල් ටික. මෙන්න මෙතන තියෙන පොඩි දේවල් ටික තමයි මම මේ gift box එක හදන වැඩේට ගත්තේ. මුලින්ම මම ගත්තා බ්‍රිසිල් බෝඩ් එකක්. ඉතින් මේ බ්‍රිසිල් බෝඩ් එක ගත්තා නම් ඇත්තටම ලස්සන කාඩ් එකක් හදාගන්න. බ්‍රිසිල් බෝඩ් පොඩි කෑල්ලක් තිබ්බනම් ඇති මේ වැඩේට. තව මම ගත්තා A4 කලර් ටිකකුයි ලස්සන කලර් print out දෙකකුයි. ඉතින් මේ කලර් print outs දෙක නම් මම Pinterest එකෙන් තමයි download කරගත්තේ. ඔයාලටත් පුළුවන් Pinterest app එක use කරලා ඒක download කරගන්න මේ වගේ ලස්සන print outs දෙකක් මම හදන කාඩ් එක ඔයත් හදන්න කැමති නම්. තව මම මේකට ගත්තා පොඩි A4 sheet ටිකක්. ඉතින් මම මෙතන පෙන්නන දේවල් වල වෙනසක් වුණොත් මම ඒවා ඉස්සරහට කියන්නම්. දැනට මම මෙන්න මේ දේවල් ටික තමයි ගත්තේ මගේ gift box එකේ වැඩේට. ඉතින් මීට වැඩිය දේවල් ගත්තොත් මම ඒ දේවල් ඉස්සරහට ඔයාලත් එක්ක share කරගන්නම් ඒ වෙලාවට කියන්නම්. හරි. ඉතින් මම මේ A4 sheet වලට අමතරව ඩිමයි paper එකක් ගත්තා. මෙතන තියෙන ඉතින් පොඩි ඉතුරු වෙච්ච කෑල්ලක් ඩිමයි paper එකේ නිල් පාට ගත්තේ. නිල් පාට gift box එක නිල් පාටින් හදන නිසා ribbon එකත් එහෙමයි ඒකයි නිල් පාටින් ගත්තේ. ඉතින් ඔයා හදන විදිහට ඔයා හදන gift box එකේ පාටට match වෙන්න ඔයා මේ වැඩේ කරගන්න. තව මම painting bottle දෙකක් ගත්තා. මේ කප් නම් වෙන්නේ රුපියල් 160යි මම ගත්ත රුපියල් 160කට. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ පුංචි ගානකට මේ වැඩේ කරගන්න. තව මම tissue paper pack එකක් ගත්තා. මේ වැඩේට tissue paper pack එකම ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ තරම් පොඩි tissue papers ටිකක් තමයි ඕන වෙන්නේ. ඒක මම ඉස්සරහට පෙන්නන්නම් ඔයාලට tissue paper එකේ වැඩේ කරද්දී. ඊට අමතරව මම ගත්තා පොඩි okay cake කෑලි ටිකක්. තව මම ගත්තා apple juice දෙකක්. මෙන්න මේ දේවල් ටික තමයි අද මගේ වැඩේට ඕන වෙන්නේ. මේ shoes නම් මම ඔයාලට කලින් පෙන්නුවානේ. හරි. ඉතින් මම ඔයාලට මුලින්ම කියන්නම් මම මේ gift box එක හදාගත්ත විදිය. මම මේක හදාගත්තේ cardboard කෑලි ටිකක් කපලා. ඉතින් මම මේ අද හදන gift box එකේ ඇත්තටම මේ shoes දැම්මම ඒකට ලොකු ඉඩක් ඕනේ. ඒ නිසා මට gift box එකක් හදන්න තරම් ලොකු cardboard එකක් පෙට්ටියක් තිබ්බේ නෑ. ඒ නිසා මම මේ විදිහට cardboard use කරලා එක හදාගත්තා. ඔයාලටත් පුළුවන් cardboard වලින් මෙන්න මේ වගේ gift box එකක් ලේසියෙන්ම හදාගන්න. දැන් මම ඔයාලට මුලින්ම කියලා දෙන්නම් මම මේකට ලස්සන කාඩ් එකක් හැදුවා කිව්වනේ. අන්න ඒ කාඩ් එක හදන විදිය. ඉතින් මේකට ඕන මෙෂර්මන්ට්ස් ටික මම ඔයාලට දාන්නම් වීඩියෝ එකකින්. එතකොට ඔයාලට ලේසි වෙයි මේක හදාගන්න. මුලින්ම මම මේ ගත්ත සයිස් එකේ කාඩ්බෝඩ් කෑල්ල මෙන්න මේ විදිහට දෙකට නමා ගත්තා. ඊට පස්සේ මම කලින් පෙන්නපු print out එකෙන් කොළ කපා ගත්තා. කොළ 4ක් කපා ගත්තා මෙන්න මේ සයිස් එකට. ඉතින් මේකේ පෙන්නන මෙෂර්මන්ට් එකෙන් ඔයාලට පුළුවන් මේ වගේ කෑලි 4ක් කපා ගන්න. print outs එකෙන් ඉතින් මෙන්න මේ විදිහේ කෑලි 4ක් කපා ගන්න කිව්වේ මම මෙන්න මේ විදිහට මේවා හතර පැත්තෙම අලව ගන්න ඕන නිසා. ඔයාටත් පුළුවන් මේ විදිහට මම කරන විදිහටම කරොත් හරියටම මේ මෙෂර්මන්ට් ටික අරන් කරොත් ඔයාගේ කාඩ් එකක් නීට් එකට හදා ගන්න. ඉතින් මුලින්ම මම මේ ටික ගම් ගාලා අලව ගන්නවා. මේවට ගම් ගාලා අලව ගත්තී ගම් මැද්දේ ගන්න එපා කොයි වෙලාවවත්. ඉතින් හීනියට ගම් ටිකක් ගාලා අලව ගන්න. මේ විදිහට මේ පැත්තෙත් අලව ගන්න පුළුවන්. ඉතින් මේක pop up card එකක්. ඔයාට පුළුවන් වගේ යාළුවෙක්ගේ වගේ ෆැමිලි කෙනෙක්ගේ බර්ත්ඩේ එකට නැත්නම් මොකක් හරි ස්පෙෂල් ඉවෙන්ට් එකකට කාඩ් එකක් වගේ අතින්ම හදලා දෙද්දී ඒක පුළුවන් තරම් ක්වොලිටි එකට හදලා දෙන්න. ඉතින් මේ විදිහට ඔයා මං කරන විදිහටම කරත් ඔයාලට ලස්සන කාඩ් එකක් හදාගන්න පුළුවන් වෙයි. හරි. ඉතින් මම මේක හතර පැත්තම අලව ගත්තට පස්සේ තව බ්‍රිසිල් බෝඩ් කෑලි දෙකක් ගත්තා මේ පෙන්නපු මෙෂර්මන්ට් එකෙන්. මේ දෙක ඕන වෙන්නේ මොකටද කියලා මම කියන්නම්. මුලින්ම මම ගත්තා තව print outs කෑලි දෙකක්. මේ කෑලි දෙක මට ඕන වෙන්නේ ඇත්තටම hearts දෙකක් කපා ගන්න. ඉතින් මම මේකේ heart shape එක ඇඳලා කපා ගන්නවා. මේ විදිහට හරිම ලේසියෙන් heart එකක් අපිට කපා ගන්න පුළුවන් දෙපැත්තම එක සමාන වෙන විදිහට. මේ කපාගත්ත heart එක ඉතින් අර අපි මුලින්ම ගත්ත බ්‍රිසිල් බෝඩ් කෑල්ලට වැඩිය ටිකක් ලොකු වෙනවා. ඒ නිසා ගම් ගාද්දී ඒ ගම් ටික මැද්දට වගේ වෙන ගාලා අලව ගන්න. මොකද එළියට පයින්නවා මෙන්න මේ විදියට.
ඔයාලට පුළුවන් මේ එළියට පැනපු කෑලි ටික කතරකින් කපා ගන්න. මේ විදිහට අර කාඩ් දෙකම හදාගත්තට පස්සේ ඔන්න මම තව බ්‍රිසල් බෝඩ් කෑල්ලක් කපා ගත්තා මේ පෙන්නපු මෙෂර්මන්ට් එකෙන්. ඒක මම මේ විදිහට කොටස් 3කට වෙන් කරගත්තා. ඊට පස්සේ අර වෙන් කරගත්තර දාර වලින් ඔයාලට පුළුවන් එක මේ විදිහට නමලා තියාගන්න. දැන් මේ පොඩි කොටස් දෙක නැතුව අර ලොකු කොටසට අපි තව print out කෑල්ලක් අලව ගන්න තමයි යන්නේ. ඉතින් ඒකත් ලේසියෙන්ම අලව ගන්න. දැන් මම මේ පෙන්නන whistle board කෑල්ලේ measurement වල විදිහට ඔයාලට පුළුවන් මේක කපා ගන්න. මේක ඉතින් screenshot එකක් හරි ගහලා තියාගෙන මේ විදිහටම ඇඳගත්තොත් ඔයාලට මේ වැඩේ හරියටම කරගන්න පුළුවන්. ඉතින් මේක අතර කලින් වගේ හැම දාරකින්ම මම නවාගෙන හිටියා මුලින්ම. මේක තමයි අපේ අද වැඩේට කාඩ් එකේ වැඩේට ඕන වෙන අන්තිම whistle board කෑල්ල. ඊට පස්සේ අපිට තියෙන්නේ අපි හදාගත්ත දේවල් ටික අලව ගන්න. ඉතින් අද හදන handmade කාඩ් එක ඔයාලට පුළුවන් මම වගේ මෙන්න මේ විදියට අතින්ම පුංචි චිත්‍ර ටිකක් ඇඳ ගන්න. ඔයාලට මේ වගේ චිත්‍ර ටිකක් ඇඳ ගන්න අමාරු නම් ඔයාලට පුළුවන් ඒකත් මොකක් හරි විදිහකට print out එකක් ඔයා කැමති ෆොටෝස් ටිකක් use කරලා ගන්න. ඉතින් මම නම් මේ ටික ඔක්කොම අතින් ඇඳගත්තා. මොකද මෙතින් පුංචි චිත්‍ර ටිකක් නේ. ඔයාලට පුළුවන් මේකට මේ වගේ චිත්‍ර ටිකක් ගන්න. එහෙම නැත්නම් ඔයාලගේම ෆොටෝස් උනත් මේ වැඩේට use කරලා ඔයාගේ කාඩ් එක තවත් creative විදියට හදා ගන්නට පුළුවන්. දැන් මම මේ ඇඳගත්ත චිත්‍ර ටික මුලින්ම කපාගෙන ඉවර වෙලා ඊට පස්සේ මම මේ ටික අලව ගත්තා. ඉතින් ඔයාලා බලන්න මම මේ අලව ගන්න කෑලි ටික. ඉතින් අපි අර කලින් කපාගත්ත කාඩ්බෝඩ් කෑලි ටිකට වෙන වෙනම මම අර ඇඳගත්ත චිත්‍ර ටික අලවගෙන හිටියා. මේ විදියට අර ඇඳගත්ත චිත්‍ර දෙක අලවගත්තට පස්සේ මෙන්න මේ heart shape එකට හදාගත්ත කාඩ් දෙක තියෙනවානේ. අන්න ඒ දෙක මෙන්න මේ දෙපැත්තෙන් තමයි අලව ගන්න. ඉතින් මේකට හොඳට ගම් ටිකක් ගාලා අලව ගන්න එකපාර ඇලවෙන විදිහට දෙපැත්තේ කෑලි දෙකට අර එක සමාන කොටස් දෙකම අලවලා ඉවර කරගන්නවා. ඊට පස්සේ ඔයාට මේක අලව ගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේක ඇතුළට නමා ගන්න පුළුවන්. මේ විදිහට එනවා කියන්නේ ආගේ වැඩේ හරි. ඊට පස්සේ අපි ගන්නවා ඉතුරු චිත්‍ර ටික අලව ගන්න මෙන්න මේ කෑල්ල. මේක මම අලව ගන්න පැත්ත බලන්න. අර සුදු පාට කොටස් දෙක යටට ඉන්න තමයි මම මේ චිත්‍ර ටික අලව ගත්තේ. ඊට පස්සේ අපි අර හදාගත්ත whistle board කෑල්ලට මේකත් තියලා අලවගෙනම ඉන්නවා. දැන් අපේ වැඩේ ගොඩාක් දුරට ඉවරයි pop-up card එකේ වැඩේ. මේ විදිහට ඔයාලට කාඩ් එක ඕපන් කරාට පස්සේ මේක පෙනෙයි. මුලින්ම අපි මේක කාඩ් එක ඇතුළට තියලා අලවගෙන ඉමුකෝ. ඔයාට පුළුවන් මම මේ ගම් කාලා පෙන්නන විදිහටම මේ කාඩ් එක අලව ගන්න අපේ අර ලොකු කාඩ් එක ඇතුලෙන් තියලා. ඉතින් මම මුලින්ම ඒකේ යටපැත්ත මේ විදිහට අලව ගත්තා. ඊට පස්සේ මේ උඩ සුදු පාට තීරුවටත් මම බයින්ඩින් ගම් ටිකක් ගාලා මේ කාඩ් එක අලව ගත්තා. ඉතින් මේක අලව ගත්තට පස්සේ එළියෙන් මේ විදිහට පොඩ්ඩක් ප්‍රෙස් කරන්න අලවෙනකන් ඉතින් ඕපන් කරාම ඔයාලට මෙන්න මේ වගේ තාම මේකේ වැඩේ ඉවර නෑ. මෙන්න මේ කෑල්ල නිසා ඒකත් ඔයාලට පුළුවන් ගම් ටිකක් ගාලා අර යට කෑල්ල විතරක් ගම් ටිකක් ගාලා මෙන්න මේ විදිහට අලව ගන්න. මේක පොඩ්ඩක් මෙහෙම අලවෙන්න දෙන්න. ඊට පස්සේ ඔයා මේක ඕපන් කරද්දී මේ විදිහට ලස්සනට ඒක ඕපන් වෙලායි. ඊට පස්සේ මම අර ඇඳගත්ත ලෙටර්ස් ටික ඒ ටික අලව ගන්නවා මේ උඩ කෑල්ලට. දැන් මම ඔයාලට පෙන්නන්නම් ඒක අලව ගත්තම් පේන ලුක් එක. ඔයාලට පුළුවන් මේ විදිහට ලෙටර්ස් ටිකක් අලව ගන්න. මේක ඔයා කැමති විදිහට වෙනස් කරගන්න. ඉතින් බර්ත්ඩේ එකක් නම් බර්ත්ඩේ එකක්, ඇනිවර්සරි ඩේ එකක් නම් ඇනිවර්සරි ඩේ. ඒ වගේ ඔයාලට කැමති විදිහට ඒක කස්ටමයිස් කරගන්න. දැන් ඉතින් මේකේ ෆ්‍රන්ට් එකේ වැඩේ තමයි තියෙන කාඩ් එකේ අන්තිම වැඩේ. ඒකටත් මම අර කලින් ඇඳගත්ත චිත්‍ර දෙකම මේ විදිහට ගම් ෂිප්ටක් ගාලා අලව ගත්තා. ඔයාටත් පුළුවන් මේ විදිය ලස්සන පුංචි චිත්‍ර ටිකක් ඔයා කැමති විදිහට අඳින්න. එහෙම නැත්නම් මම කලින් කිව්වා වගේ print out එකක් උනත් ගන්න පුළුවන්. හරි, ඉතින් අද මම ඔයාලට එක්ක ෂෙයා කරගන්න ආව කාඩ් එක නම් දැන් වෙද්දි හැදිලා ඉවරයි. ඉතින් මේ ලස්සන pop-up කාඩ් එක ඔයාලට try කරලා බලන්න පුළුවන්. මම හිතනවා මේක ලස්සන quality එකකට තියෙනවා කියලා. ඒ නිසා ඔයාගේ comment එක කොහොමද කියලා අනිවාර්යයෙන්ම දාගෙන යන්න පහලින්. ඕකේ, දැන් මම හදන්න යන්නේ flower pocket එකක්. flower pocket එක හදන්න ඕන දේවල් ටික තමයි මම ඔයාලට දැන් මුලින් පෙන්නන්නේ. ඉතින් මම අර කලින් ඔයාලට කිව්වනේ tissue paper pack එකක් ගත්තා කියලා. ඉතින් ඒකෙන් පොඩි tissue papers ප්‍රමාණයක් මම මුලින්ම ගන්නවා මේ වැඩේට. ඔයාටත් මේ වගේ tissue papers 8ක් විතර තියෙනවා නම් මේ වැඩේ කරගන්න හොඳටම ඇති.
මම අර කලින් පෙන්නපු පේන්ටින් බොටල්ස් ටික ගත්තා මේ ෆ්ලවර්ස් ටික කලර්ස් කරගන්න. නූල් බෝලයක් ගත්තා පොඩි නූල් කෑලි ටිකක් ඕන වෙන නිසා. ඉතින් මීට අමතරව ඔයාලට මේවා කපා ගන්න කතුරක්, ඒ වගේම පොඩි වතුර ටිකක් දාගන්න පුළුවන් තරම් පොඩි ප්ලේට් එකක් ගන්න. ඉතින් මම මුලින්ම මේ ප්ලේට් එකට වතුර ටිකක් දාගෙන හිටියා අපේ වැඩේ පටන් ගන්න කලින්. ෆ්ලවර් බොකෙට් එකේ ෆ්ලවර්ස් ටික හදාගන්න වැඩේ මම ඔයාලට හරිම සරලව පැහැදිලිව කියලා දෙන්නම්. ඉතින් මුලින්ම මම ගත්ත ටිෂු පේපර්ස් ටික මම මුලින්ම මේ හැම ටිෂු පේපර් එකක්ම දිග අරගෙන ඉන්නවා කපන්න කලින්. හැම ටිෂු පේපර් එකක්ම දිග අරගෙන එකක් උඩ එකක් තියාගෙන මේ විදියට හදාගත්ත මුලින්ම. මගේ channel එකේ ගොඩාක් ඉන්නවනේ aesthetic decoration වලට, room decoration වලට ආස යාළුවෝ ගොඩක් අය. ඉතින් මම හිතනවා ඒ නිසා මේ වීඩියෝ එක බලන ඔයාලා මේ වීඩියෝ එකට අනිවාර්යයෙන්ම කැමති වෙයි කියලා. ඔයාලට මේ idea එක try කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේක කපා ගන්නවා මේ විදියට කොටස් 4කට. ඊට පස්සේ මම අර කපාගත්ත කොටස් 4මත් එකක් උඩ එකක් තියලා හදාගත්ත ගානට බැලන්ස් කරලා ඔයත් මේ විදියට කරන්න. ඊට පස්සේ දැන් මට පුළුවන් මේකත් කොටස් 4කට කපාගෙන ඉන්න. ඉතින් මේකත් කොටස් 4කට මේ විදියට කපා ගත්තට පස්සේ මෙන්න මේ වගේ පෙනෙයිවාට මම මේකට ඇත්තටම ටිෂු පේපර්ස් 6ක් හරි 7ක් හරි තමයි මම ගත්තේ. ඔයාලටත් පුළුවන් මේ වගේ පොඩි ටිෂු පේපර් ප්‍රමාණයකින් ලස්සන බොකෙට් එකක් හදාගන්න. හරි. ඉතින් දැන් අපි මල හදන්න පටන් ගමු. මම මුලින්ම පුංචි ටිෂු පේපර්ස් ලේයර්ස් ටිකක් අරගෙන මේ විදිහට ඒක මුලින්ම නමාගෙන හිටියා. කොටස් කෑලි 4ක් වෙන්න වගේ නමාගත්තා. ඉතින් අපේ මලේ වැඩේට ඕන විදිහට. ඊට පස්සේ මම කරේ නමාගත්තට පස්සේ මේක අර දෙපැත්තෙන් මල් පෙත්තක් වගේ දෙපැත්ත පොඩ්ඩක් කපා ගත්තා. දැන් මම ඔයාලට මේක දිගහැරලා පෙන්නන්නම් මේක තියෙන විදිය. මේ විදියට තමයි දිගහැරියම තියෙන්නේ. දැන් මේ කපාගත්ත දෙකම එකක් උඩ එකක් තියලා දැන් අපි මේක පේන්ට් කරගමු. මේක පේන්ට් කරගන්න වැඩේ හරිම ලේසියි. ඔයාලට පුළුවන් බ්‍රෂ් එකක් අරගෙන මම මේ පෙන්නන විදියට මේකේ වතුර ටිකක් මුලින්ම ගාගෙන ඉන්න. ඉතින් මේකේ දෙපැත්තයි මැදිනුයි මෙන්න මේ විදියට වතුර ටිකක් ගාගන්න. ඊට පස්සේ මම මේකට යූස් කරනවා yellow color paint එක. yellow color paint එකෙන් මැද්දේ පොඩ්ඩක් ගාගන්න තමයි ඕනේ. ඉතින් ඔයාලා බලන්න ඉතින් මොකද්ද මම මේ බ්‍රෂ් එකේ අනිත් පැත්තෙන් ගාන්නේ කියලා. ඉතින් ඇත්තටම මට මේකේ ගාන්න තරම් චූටි බ්‍රෂ් එකක් තිබ්බේ නෑ මේ වෙලාවේ. මම ළඟ තියෙන බ්‍රෂ් එක ටිකක් ලොකුයි. එතකොට පාට හැමතැනටම පිහිදෙයි කියලා තමයි මම මේ විදියට අර බ්‍රෂ් එකේ අනිත් පැත්තෙන් පොඩ්ඩක් ගාගත්තේ. මට නම් මේ වැඩේට ඇත්තටම කලර්ස් දෙකයි ඕනේ වුණේ. ඉතින් ඔයත් පුළුවන් ඔයාලට කැමති පාටක් චූස් කරලා මේ විදිහට මේ වැඩේ කරගන්න. ඉතින් මම මැත්තෙන් කහ පාට ගාගත්තට පස්සේ දෙපැත්තෙන් මේ විදිහට රෝස පාටත් පොඩ්ඩක් ගාගෙන හිටියා. මේක මේ විදිහට ගාගත්තට පස්සේ මම බ්‍රෂ් එකෙන් තව වතුර ටිකක් අරගෙන මේ ගාගත්ත කලර්ස් තියෙන හරියෙන් තව ටිකක් වතුර ගාගත්තා. මොකද එතකොට තව වතුර එක්ක මික්ස් වෙලා මේ කලර්ස් ටිකක් විහිදෙනවනේ ටිෂු පේපර් එකට. අන්න ඒකයි මම මේ විදිහට ගාගත්තේ. මේක හොඳට වේලා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. ඔයාටත් පුළුවන් මේක හොඳට වේලා ගන්න. හොඳට වේලා ගත්තට පස්සේ ඉතින් මේකේ අර ලේයර්ස් ටික දැන් මම එකින් එක ගලව ගත්තා. මේවා ටිෂු පේපර්ස් නේ. ඉතින් ඔයා මේක ගලව ගත්තේ ඇත්තටම ටිකක් පරිස්සමෙන් හිමීට ගලව ගන්න. ඉතින් මේ ටිෂු පේපර්ස් ඉක්මනට ඉරිලා යන්න පුළුවන්. අනිත් එක අර මේක වතුරට ඇලවිලා තියෙන ටිෂු පේපර්ස් ලේයර්ස් එකක් උඩ එකක්. ඒ නිසා හිමීට ඉරෙන්නේ නැති වෙන්න ගලව ගන්න. ඔයාලට පේනවා ඇති මේ සමහර ලේයර්ස් ලා පාටට තියෙනවා, සමහර ලේයර්ස් තද පාටට තියෙනවා. ඉතින් ඔයක ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද අපි මේ හදන ටිෂු පේපර්ස් ෆ්ලවර්ස් වලට ඒකෙන් වාසියක් තමයි වෙන්නේ, පාඩුවක් වෙන්නේ. මොකද අපි මේ ලා පාට ලේයර්ස් ටික යටට තියලා අර තද පාට ලේයර්ස් ටික උඩට තියලා තමයි මේ මල හදාගන්නේ. එතකොට මේ මල් වලට ඇත්තටම රියලිස්ටික් ලුක් එකක් තමයි හම්බෙන්නේ. ඉතින් මම මේ විදියට ඔක්කොම ලේයර්ස් ටික ගලව ගත්තට පස්සේ මේවා එකක් උඩ එකක් මේ විදියට තියාගත්ත පිළිවෙලට තද පාට ලේයර්ස් ටික උඩට වෙන විදියට, ලා පාට ලේයර්ස් ටික යටට වෙන විදියට.
ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් මේක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේ විදියට මේක නමා ගත්තා. ඉතින් ඔයත් මම මේ පෙන්නන විදියට නමාගෙන ඊට පස්සේ මේකේ මේ මේ මැද හරිය නූල් කෑල්ලකින් ගැට ගහ ගන්න. මම මේකට නූල් කෑල්ලක් තමයි යූස් කරේ. ඔයාටත් පුළුවන් මේක නූල් කෑල්ලකින් ගැට ගන්න. එහෙම නැත්නම් රබර් පටියක්, පුංචි රබර් පටියක් නැත්නම් ක්ලියර් බෑන්ඩ් එකක් ඒ වගේ දෙයක් වුණත් දාගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේ මල ලේයර්ස් ටික දිග අරගන්න තමයි මේ හදන්නේ. ඉතින් මුලින්ම මම එක පැත්තක් අරගෙන මෙන්න මේ විදියට මේ ලේයර්ස් එකක් උඩ එකක් හිටින විදියට ලේයර්ස් ටික ඔක්කොම එක පැත්තකට දිග අරගෙන හිටියා. ඔයාලටත් මේ වැඩේ හරිම ලේසියෙන් කරන්න පුළුවන්. මේ විදියට එක පැත්තක ලේයර්ස් ටික ඔක්කොම දිග අරගත්තට පස්සේ අනිත් පැත්තත් අන්න ඒ විදියටම ලේයර්ස් ටික ඔක්කොම දිග අරගෙන ඉන්න. ඉතින් ඔයාලට පේනවනේ දැන්ටමත් අපේ මල ගොඩක් දුරට හැදිලා තියෙන්නේ. හැබැයි මේකේ අර දෙපැත්තක් ඕපන් නෑ. ඒ ඕපන් දෙපැත්ත මේ විදියට ගම් ටිකක් ගාලා අලව ගන්න පුළුවන්. මේවා ටිෂු පේපර්ස් නිසා ගම් පොට්ටක් ගාලා ප්‍රෙස් කරපු ගමන් හොඳට අලවිලා හිටිනවා. ඉතින් මේ විදියට අලව ගත්තට පස්සේ මෙන්න මේ විදියට තමයි අපි හදාගත්ත මල පේන්නේ. කපාගත්ත ටිෂු පේපර්ස් කෑලි වලින් මල් ටික ඔක්කොම හදාගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට හાર્ට් ෂේප් එකක් දෙන කාඩ්බෝඩ් කෑල්ලක් කපාගෙන මල් ටික පිළිවෙලට මෙන්න මේ විදිහට අලව ගත්තා. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහේ කාඩ්බෝඩ් කෑල්ලකින් හાર્ට් ෂේප් එකක් කපාගෙන මල් ටික මේ විදිහට ගම් කාලා අලව ගන්න, බයින්ඩින් ගම් ටිකක් ගාලා පිළිවෙලට අලව ගන්න. මේක මෙන්න මේ විදිහට අලව ගත්තට පස්සේ මම කරේ මේක වටේට පොඩ්ඩක් A4 ෂීට් ටිකක් යූස් කරලා ඩිමයි පේපර්ස් ටිකක් යූස් කරලා කවර් කරගත්ත එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහේ පොකට් එකක් පොඩ්ඩක් කවර් කරගෙන හදාගන්න. ඉතින් කලින් දවසේ ඇත්තටම රෑ වෙලා තිබ්බ නිසා මම මේ ඊළඟ දවස් තමයි ඉතුරු වීඩියෝ ක්ලිප්ස් ටික ඔක්කොම ගත්තේ. මේ තියෙන්නේ මම ටිෂු පේපර්ස් යූස් කරලා හදාගත්ත ලස්සන හાર્ට් ෂේප් පොකට් එක. මම හිතනවා ඔයාලා මේකට අනිවාර්යෙන්ම කැමති වෙයි කියලා. දැන් මම මේ හදන්න යන්නේ අර මම කලින් පෙන්නපු ටොෆි ෂේප් gift box එක. ඉතින් මේක හදන්න හරිම ලේසි. මම මුලින්ම කරේ මම ගත්ත ජූස් දෙක එකට තියලා ඒක රබර් පටියකින් ගැට ගහගෙන ඊට පස්සේ මේක ඕන විදිහට පොඩ්ඩක් නමාගෙන හිටියේ. එතකොට අලවන්න ලේසියිනේ. ඊට පස්සේ බයින්ඩින් ගම් ටිකක් ගාලා ටිමයි පේපර් එක මෙන්න මේ විදිහට අලව ගත්තා. ඊට පස්සේ මේ ජූස් දෙක එළියට ගත්තා. මොකද අපිට මේක පොඩ්ඩක් කපා ගන්න තියෙනවා. මේක ඔයාලට මම මේ පෙන්නන විදිහට කපා ගන්න පුළුවන්. මුලින්ම මෙන්න මේ විදිහට පොඩ්ඩක් නමලා මේකේ මේ කෙළවරවල් දෙක තියෙනවනේ. ඒ කියන්නේ දෙපැත්ත. ඒ දෙපැත්ත එකම සයිස් එකක් වෙන විදිහට ඇතුළට නමා ගන්න. මේ මෙතන වීඩියෝ එකේ මට පොඩි මිස්ටේක් එකක් වෙලා තියෙනවා. ඒ තමයි මම මේක වීඩියෝ එක ඔන් කරගෙන නෙමෙයි, කැමරා එක ඔන් කරගෙන නෙමෙයි වීඩියෝ කරලා තියෙන්නේ. ඒ නිසා මම ඒක හදපු විදිය පොඩ්ඩක් කියන්නම්. මම අර නමාගත්ත තැන් දෙකේ දෙපැත්තෙන් මම ටොෆි ෂේප් එකට කපාගෙන ඊට පස්සේ රිබන් දෙකක් යට ගහගත්තා. එච්චරමයි කරේ. ඊට පස්සේ ඉතින් තද නිල් පාට A4 ෂීට් එකකින් හાર્ට් ෂේප් එකක් කපාගෙන මෙන්න මේ විදිහට අලව ගත්තා. ඉතින් ඔයාටත් පුළුවන් මෙන්න මේ විදිහේ ටොෆි ෂේප් gift box එකක් හදන්න. දැන් මම හදන්නේ ටිකක් වෙනස්ම විදිහේ wrapping එකක්. මේක ඔයාට පුළුවන් මේ මම ඇඳගත්තා වගේ ඇඳගෙන ඊට පස්සේ මම මේකට A4 ෂීට් එකකින් කපාගත්ත පුංචි hearts ටිකක් අලව ගත්තා. ඊට පස්සේ ලිප්ස්ටික් ටිකක් යූස් කරලා මේකට කිස් මාක් ටිකක් දුන්නා. ඉතින් මේ අයිඩියා එක try කරලා බලන්න පුළුවන්. මෙන්න මේ සුදු පාට කැලි ටිකට මම ලිප්ස්ටික් මාක් තියාගත්තේ නැත්තේ ඒ ටික අපි කපලා අයින් කරගන්න නිසා. දැන් මම මේක අනිත් පැත්ත අලවලා මෙන්න මේ විදියට කැලි දෙක නවලා මෙතනින් මේක අලවගෙන හිටියා. මේ වැඩේ හරිම ලේසි. ඉතින් ඔයාටත් පුළුවන් A4 ෂීට් එකක් යූස් කරලා මේ වගේ wrapping එකක් ලේසියෙන්ම හදාගන්න. දැන් මම මේ බෑග් එකේ යට කෑල්ල මෙන්න මේ පෙන්නන විදියට නමලා ගම් ටිකක් කාලා අලවගෙන හිටියා. ඊට පස්සේ මේ බෑග් එක ඇතුළට මම අර කලින් පෙන්නපු මං ගෙනාපු ඕකේ කේක් ටික මෙන්න මේ විදියට දාගත්තා. මේක හරිම ලේසි වැඩක්. ඉතින් මේ විදියට දාගත්තට පස්සේ මේකත් පුළුවන් ඇතුළට නමලා මේක අර ගැලවෙන්නේ නැති වෙන්න මම කරේ පුංචි හાર્ට් එකක් කපලා අලවගත්ත එක. ඉතින් මේ විදියට හදාගත්ත පැකේජ් එක දැන් ඉතින් හෑන්ඩ්මේඩ් විදියට හදාගත්ත පැකේජස් ටික ඔක්කොම හදාගෙන ඉවර නිසා දැන් මට පුළුවන් මගේ gift box එක arrange කරගන්න. මම මුලින්ම කරේ කාඩ්බෝඩ් වලින් හදාගත්ත gift box එක අරගෙන
මම ඕඩර් කරපු ෂූස් සෙට් දෙකම එකට දාගෙන හිටියා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන gift box එකක් try කරලා බලන්න. ඉතින් මේ විදිහට දාගත්තට පස්සේ ඉතින් මම හදපු අනිත් items ටිකත් ඔක්කොම මේ package එකටම දාගත්තා. ඔයාලා මං හිතනවා අද මගේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් ඒ නිසා ඔයාලා මගේ වීඩියෝ එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම. channel එක subscribe කරලා නැති කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න කියලාත් ඔයාලට මතක් කරනවා. ඉතින් මේ විදිහට ඔයාලට gift box එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේකට වෙනස්කම් කරලා ඒ කියන්නේ කලර්ස් වෙනස් කරලා ඉතින් මේක හදපු ෂේප් එක වෙනස් කරලා ඒ වගේ ඔයා කැමති විදියට කස්ටමයිස් කරලා ඔයාටත් පුළුවන් ලස්සන gift box එකක් handmade විදියට ඔයාගේ අත් දෙකෙන්ම හදාගන්න. ඉතින් මේ gift box එකේ තියෙන මේ item ටික ඔක්කොම ඇතුළට දාලා ඊට පස්සේ මම අර ගෙනාපු නිල් පාට ribbon එකෙන්ම මේක ගැට ගහගත්තා. ඊට පස්සේ මේක තියෙන්නේ මෙන්න මේ විදියට. මම හිතනවාද මගේ වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා. අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. thank you වීඩියෝ එක බලුවට bye.